හායි කොහොමද? මගේ ජීවිතේ ලස්සන දවසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. අද මම චුට්ටක් විවේකයෙන් ඉන්න දවසක්. මම හිතුවා මගේ කාමරය යස් කරාට පස්සේ මගේ ස්ටඩි ටේබල් එකත් චුට්ටක් ක්ලීන් කරගන්න ඕනි කියලා. ඉතින් බලන්නකෝ මම කොහොමද මේ වැඩ ටික කරගන්නේ කියලා. මොන වැඩේ තිබුණත් මම උදේ පාන්දර මගේ ඇඳස් කරගන්න එකෙන් ගොඩාක් රිලැක්ස් වෙනවා. ඉතින් නැගිට ගමන්ම මම කරන්නේ මගේ ඇඳස් කරලා ලස්සනට ඇරේන්ජ් කරන එක. අදිතේ විවේකයෙන් ඉන්න දවසනේ ගොඩක් මහන්සි වෙන්න බෑ උයන්න. ඒ නිසා මැරිනේට් කරලා තිබුණ චිකන් චුට්ටකට නූඩල් එකයි සලාඩ් එකයි හදාගෙන මම මේ කනවා. ඩිසර්ට් එකට මම චියා සීඩ්ස් උයි යෝගට් උයි හදාගත්තා. ඉගෙනීම කියලා කියන්නේ අපි වයසත් එක්කලා නවත්තන්න ඕනි දෙයක් නෙවෙයි. අපි කොච්චර වයසට ගියත් විවාහ වුණත් මොන දේ කරත් අපිට ඉගෙන ගන්න එක මරණකල්ම කරන්න පුළුවන්. කැම්පස් අවුට් වුණාට පස්සේ ඒ කියන්නේ මගේ පළවෙනි ඩිග්‍රී එක ඉවරනාට පස්සේ මම මගේ මාස්ටර්ස් ඩිග්‍රී එක කරන්න පටන් ගත්තා. ඉතින් මේ කාලේ නම් මම චුට්ටකට එක නවත්තලා තියෙන්නේ. අපි අවුරුදු 4ක් ඇතුළත මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා දෙන්න ඕන. හැබැයි ඉතින් එහෙමයි කියලා මම ඉගෙන ගන්න එක නැවැත්තුවේ නැහැ. මගේ වැඩ අතරතුරේදීම මම ඉගෙන ගන්න එකත් කරනවා. ඒ වගේම මම ආස කෝසස් මොනවද කියලා හොයලා බලලා ඒවත් කරන්න මම හරිම ආසයි. ඉතින් බලමු ඉස්සරහට මම මොන වගේ දේවල් කරයිද කියලා. මට මොන වැඩේ කරන්න ගියත් ඒ වැඩේ කරන තැන ලස්සනට පිළිවෙලට තියෙන්න ඕන. කිචන් එක වුණත්, ස්ටඩි ටේබල් එක වුණත්, නිදන කාමරේ වුණත් හරිම ලස්සනට පිළිවෙලට තියාගන්න මම හැම වෙලේම උත්සාහ කරනවා. මේ තියෙන ගොඩක් දේවල් මම මුලින්ම ඩරාස් එකෙන් AliExpress එකෙන් ගෙන ගත්ත ඒවා. හැබැයි මෑතකදී ඉඳලා මම ගොඩාක් දේවල් තෙමු එක හරහා ගෙන්න ගන්න පුරුදු වුණා. ඇත්තටම තෙමු කියලා කියන්නේ දැන් නම් පිස්සුවක්. මම TikTok එකෙත් ගොඩක් වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා තෙමු එකෙන් ගෙනාපු ප්‍රොඩක්ට්ස් රිවිව් කරන. මේ බලන්නකෝ මම මගේ මයින්ඩ් රිලැක්ස් කරගන්න පාවිච්චි කරන දේවල් තමයි මේ ටේබල් එකේ ඔයාලට පේන්න තියෙන්නේ. මගේ මනස නිරවුල් නැති වෙලාවට මම නැත්තම් ස්ට්‍රෙස් වෙලාවට ස්ට්‍රෙස් රිලීස් කරගන්න මම චිත්‍ර අඳිනවා. ඇත්තටම මම චිත්‍ර අඳින දක්ෂ කෙනෙක් නෙවෙයි. හැබැයි මම මේ වෙලාවේදී චිත්‍රයක් අඳින්න උත්සාහ කරනවා. ඒත් එක්කම ක්ලේ තියෙනවා, වෝටර් කලර්ස් තියෙනවා, පැස්ටල් මේ හැමදේම මම මගේ මයින්ඩ් රිලැක්සින් වලට පාවිච්චි කරන දේවල්. ඉතින් මේ රෙකමෙන්ඩේෂන් එක ඔයාලට පොඩ්ඩක් try කරලා බලන්න. ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් ලැබෙනවා. ඒ වගේම කැන්ඩල්ස් හදන්න, ඒ වගේම රෙසින් නිර්මාණ කරන්න මම පුරුදු වෙලා ඉන්නවා. මේ තියෙන්නේ මම හදපු කැන්ඩල්ස් සහ රෙසින් නිර්මාණ. මේවත් මගේ මයින්ඩ් රිලැක්සින් වලට තමයි මම පාවිච්චි කරන්නේ. මෙන්න මේ ගැජට් එක බලන්නකෝ. මේක මම තෙමු එකෙන් තමයි ඕඩර් කළේ. ඒකේ රිවිව් වීඩියෝ එකක් මම TikTok එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. හීනියට ඇහෙන මියුසික් එකක් එක්ක මේ කාම් ලයිට් එක ඔන් කරගෙන ඉන්නකොට හරිම රිලැක්සිං. මේ චූරි බ්ලැන්කට් එක මම මීසෝ එකෙන් තමයි ගත්තේ. ඒකෙන් මගේ රූම් එකට හොඳ කියුට් ලුක් එකක් එන නිසා තමයි මම මේක පුටුවට පාවිච්චි කරේ. තෙමු එකේ මට පරක්කුම වෙලා ආපු ඕඩර් එක තමයි මේක. හැබැයි මම ආසාවෙම බලන් ඉඳපු ඕඩර් එකක්. මේ කෝච්චිය එක මම රුපියල් 2000 ගානකට වගේ තමයි ගත්තේ. කකුලට මාරුම සනීපයි. ඊට පස්සේ ඒකටම හරියන්න ඕවර්කෝට් එකකුත් මට හම්බ වුණා. ඒ දෙකම මම ඉතින් ගත්තා. මේ shoes දෙකයි මේ ඕවර්කෝට් එකයි දෙකම මම අඳින්න හිතාගෙන ඉන්නේ. මල් ළඟ තියෙනවා black color tight frock එකක්.
අන්න ඒකට. ඒක ඇඳපු වෙලාවක මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙම නැත්නම් කමියුනිටි පෝස්ට් එකක් හරි දාන්නම්. ඕගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මම ඊට පස්සේ මෙන්න මේ සන්ග්ලාස් දෙක ගෙන ගත්තා. මේ සන්ග්ලාස් දෙක නම් මට නෙමෙයි හස්බන්ඩ්ට ගෙන ගත්තේ. ඔයා ගොඩක් ආස වුණා මේ දෙකට. ඇත්තටම මේ මම ලංකාවෙන් ගත්තා. ඒකට වැඩි ගොඩක් මේක ක්වොලිටි එකෙන් වැඩි කියලා තේරෙනවා. රුපියල් 700 ගාණක් වගේ තමයි උනේ. ඊට පස්සේ මෙන්න මේ ස්කිනර් එක මම ඕඩර් කරගත්තා. මේ වගේම මගේ පින්ක් කලර් එකක් තියෙනවා. ඉතින් මං හිතුවා මේකට බ්ලැක් කලර් එකකුත් ගන්න ඕනේ කියලා. ඉතින් බලමු මේකත් අර කලින් ගත්ත ඕකෝට් එකට දාලත් අඳින්න පුළුවන් වෙයි. ලස්සනට තියේද කියලා බලමු. ඊට පස්සේ බලමු මොකද්ද තියෙන්නේ කියලා. හරි. මේ කුෂන් කවර්ස් 4ක්. මගේ සෝෆා එකට දාන්න තමයි ගත්තේ. මම ආසම කලර් එකට මේක ලස්සනට දාන්න මගේ ගෙදර අනිත් දේවල් තියෙනෙත් මේ කලර් එකෙන්. මේක අනිත් පැත්ත හරවලා මම මේ අල්ලන් ඉන්නේ. හරි. දැන් මේ පැත්තට පේනවනවට මේකෙම සෙට් එකක් එන්නේ ඩිසයින්ස් 4කින්. මම දැනට මේ වීඩියෝ කරන වෙලාවේ මම සෝෆා එකට දාලා තියෙන්නේ. මම මේකත් පෝස්ට් එකකින් ඔයාලට පෙන්නන්නම්කෝ. මෙන්න මේක තමයි මගේ අන්තිම ප්‍රොඩක්ට් එක මම ගෙන්න ගත්ත. මේක මම ගෙන්න ගත්තේ මගේ කේබල්ස් ටික, ඒ කියන්නේ චාර්ජර්ස් වල තියෙන කේබල්ස් මේසෙටම හැංග් කරලා තියාගන්න. ඒකේ පිටිපස්සේ තියෙනවා පොඩි ස්ටිකර් එකක්. ඒකෙන් මේසෙට අලවන්න පුළුවන්. අලවලා කේබල්ස් ටික හැංග් කරලා තියන්න පුළුවන්. vlog එක ඉතින් අදට මෙතනින් නවත්තනවා. එහෙනම් ගිහින් එන්නම්.